ඔබ මේ දකින්නේ රන්මසු වෙන පරිශ්‍රය. ඉතින් රන්මසු වෙන තියෙන ප්‍රධානම පොකුණ තමයි මේ ඉන්නේ. ඉතින් මේ පොකුණ ගත්තාම මේ පොකුණ සාමාන්‍ය පොඩි ප්‍රමාණයක පොකුණක්. හැබැයි මේ පොකුණේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන නිර්මාණාත්මක බව. මේ සියලුම නිර්මාණ කරලා තියෙන්නේ කළු ගල් යොදාගෙන. ඉතින් මේ පොකුණේ ඔබට පේනවා ඇති මේ බිම පාදමත් පතුලත් නිර්මාණය කරලා තියෙන්නේ කළු ගල් යොදාගෙන. ඉතින් වර්තමානයේ තියෙන නාන තටාකයක් එහෙමත් නැත්නම් ස්විමින් pool එකක් වගේ තමයි මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ. රන්මසු වෙන පිළිබඳව කතා කරද්දී රන්මසු වෙනේ ප්‍රධාන වශයෙන් ප්‍රධාන පොකුණු තුනක් තියෙනවා. එකක් පොකුණු දෙකක් එක ළඟ එකට බද්ධ කරලා නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේට යාබදව තවත් පොකුණක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ පොකුණු නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍ය වර්තමානයේ තියෙන ස්විමින් pool ආකාරයට. කියන්නේ පිහිනුම් තටාක ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙහි තියෙන සඳහන් වන මතය අනුව මේක රොයල් ලේඩීස්ලා එහෙම නැත්නම් රාජකීය කාන්තාවන් ඒ කියන්නේ බිසෝරු කුමාරිකාවන් ඒ වගේ කට්ටියට පාවිච්චි කරන්න නිර්මාණය කරා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මෙතන විශේෂත්වය තමයි මෙන්න මේ කුඩා කියන්නේ ජල බේසම වගේ මේ නිර්මාණය කරලා තියෙන මේ ස්ථානේ. මේකත් තනිකර ශෛලමය නිර්මාණයක්. ඉතින් මේ ස්ථානේ නිර්මාණය කරලා තියෙන්නේ මේ පොකුණට ඇතුළු වෙන මේ පොකුණ පාවිච්චි කරන ඕන කෙනෙක් මේ හරියෙන් පාදෝණය කරලා එහෙම නැත්නම් පාද හොදගෙන තමයි මේ පොකුණට ඇතුළු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ ස්ථානයේ මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා ෆූල් එතික්ස් එහෙමත් නැත්නම් මේ අපි ෆූල් එකකට යද්දි අපි පාද කකුල් හොදලා ඒවා කියන්නේ එතික්ස් තියෙනවා. ඉතින් ඒ එතික්ස් මේ පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ විතර ඈත යුගයක. ඉතින් ශ්‍රී ලංකාවේ මේ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ ස්ථානයෙන් තමයි පාදෝණය කරලා මේ ප්‍රධාන පොකුණට ඇතුළු වෙන්න තියෙන්නේ. ඔබ මේ පොකුණට මේ තමයි මේ පොකුණේ තියෙන පළවෙනි පොකුණ. ඉතින් මේ පොකුණට ආවට පස්සේ ඔබට මෙතන උඩින් පේනවා ඇති සිදුරු තුනක් නිර්මාණය කරලා දෙනවා. එතකොට ඒ සිදුරු තුනෙන් තමයි මේ පොකුණ වලට ජලය අරගෙන තියෙන්නේ. ඉතින් ඒ සිදුරු තුන මෙතන මේ විදිහට සිදුරු තුනක් තියෙනවා. ඉතින් ඒ සිදුරු තුනෙන් එක පාටම වතුර වැටිලා නැහැ. එතකොට මේ කැටයම් දාලා තියෙනවා. මේ කැටයම් වලින් මේ වතුර වැටෙන වතුර නිකන් රෙද්දක් ආකාරයෙන් තමයි මේ කුටිය වැහෙන්න මේක නිකන් රෙද්දක් ආකාරයෙන් තමයි වැටලා තියෙන්නේ. ඉතින් එතකොට එහෙම වැටෙන එකකින් අපේක්ෂා කරලා තියෙන්නේ මේක වෝටර් කර්ටන් එකක්. එහෙමත් නැත්නම් මේ මොකද්ද වතුර පාවිච්චි කරලා මේ අභ්‍යන්තරේ පේන්නේ නැති වෙන්න හදපු කර්ටන් එකක් විදියට වතුර වැටෙන්න තමයි මේ හරිය මේ උඩින් වතුර අරගෙන මේ හරිය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ වතුර වැටෙන්නේ නැති වෙන්න මේ අභ්‍යන්තරේ මෙහිම නිර්මාණය කරාට පස්සේ මේක ඇතුලේ තමයි ඔය මම අර කිව්ව රොයල් ලේඩීස්ලා ඒ කියන්නේ රාජකීය කාන්තාවන් තමන්ගේ ඇඳුම් ආයිචා මාරු කිරීම කටයුතු සිදු කරලා තියෙන්නේ මෙන්න මේ කුටිය අභ්‍යන්තරේ. අනෙක් කාරණාව තමයි එතකොට මේ පොකුණට වතුර එක දිගට වැටෙද්දී මේ පොකුණ පිරෙනවා. පිරුණාට පස්සේ ඒ අතිරික්ත ජලයට සිදු වෙන්නේ කුමක්ද කියන කාරණාව. ඉතින් ඒ අතිරික්ත ජලය අනෙක් පොකුණට ගලාගෙන යන විදිහට මේ මෙතනින් ක්‍රමයක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ අතිරික්ත ජලය මෙන්න මේ ස්ථානේ මෙතන තවත් සිදුරු තුනක් නිර්මාණය කරලා තිනවා. අර සිදුරු තුන වගේම තවත් සිදුරු තුනක් නිර්මාණය කරලා තිනවා. එතකොට මෙතනින් වැටෙන වතුර මේ පොකුණ පිරුණාට පස්සේ මේ පොකුණෙන් අනිත් එහා පැත්තට ගලාගෙන යනවා. ඉතින් මෙතන ඔබ දකිනවා මේ හරිය පුන් කලස් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් එතනින් පස්සේ මේ සිදුරු තුනෙන් අනිත් පොකුණට මේ වතුර ටික ගලාගෙන යනවා. ඉතින් මේක සම්පූර්ණම මෙතන විශේෂත්වය තමයි මේ වතුර මෙන්න මේ බිම පාදම සම්පූර්ණම නිර්මාණය කරලා තියෙන්නේ ගල් වලින්. හැබැයි මේ ගල් එකිනෙකට සම්බන්ධ කරන්න කිසිම බදාමක් සිමෙන්තියක් පාවිච්චි කරලා නැහැ. මේ ගල් සියුම්ම ෂාප්නස් විදිහට එකිනෙකට සම්බන්ධ කරලා දිනවා. ඒ සම්බන්ධ කිරීම හරහා ජලය පිටත කාණ්ඩු නොවන විදිහට තමයි මේ ගල් සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ සිදුරු තුනක් මම ඔබට පෙන්නන්නම්. ඉතින් මෙතනින් තමයි අර එහා පොකුණට වතුර අරන් ගිහිල්ලා තියෙන්නේ. මම ඔබට කිව්වනේ අර පළවෙනි පොකුණට පිරෙන අතිරික්ත ජලය මෙන්න මෙතනින් තමයි මේ දෙවෙනි පොකුණට පිරලා තියෙන්නේ. ඉතින් ඒ දෙවෙනි පොකුණට පිරෙන්න භාවිත කරපු සිදුරු තුනක් සහිත ඒ කවුළුව තමයි ඔබ මේ දකින්නේ. එතකොට මෙතන තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි මෙතනින් මේ එන වතුර එක දිගටම මේ පොකුණට වැටලා නැහැ. ඒකට හේතුව තමයි මේ පොකුණට වැටුනොත් මේ පොකුණේ තියෙන පාද මෙහෙම නැත්නම් ෆ්ලෝ එකට
හානි වෙන්න පුළුවන්. ඉතින් වතුර එකපාරම වැටුනොත් මේ පොකුණේ තියෙන පාදමට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ඉතාමත් සියුම් ආකාරයෙන් ස්ලෝ වැටෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් අතනින් එන වතුර ටික මෙහෙම ඇවිල්ලා මෙතනින් මේ විදිහට හිමීට මෙතෙන්ට වැටලා මෙතනින් මේ ගල් තට්ටුවට වැටලා මේ ගල් තට්ටුවට වැටලා හිමීට මෙතනින් ඇවිල්ලා මෙහෙම ගලාගෙන යන්න නිකන් හරීම ලාලිත්‍යයක තමයි මේ වතුර ටික ගලාගෙන යන්න නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට ඒ වතුර එක කාලයක් එක දිගට මෙතෙන්ට වැටලා අර මේකට සිද්ධ වෙන හානිය අර වතුර වැටෙන තැනින් වෙන කාදනය වළක්වන්න තමයි මේ වගේ ක්‍රමයක් අනුගමනය කරලා තියෙන්නේ. මේ ස්ථානයේ පොකුණු තුනක් තියෙනවා කියලා එකිනෙකට සම්බන්ධ කරපු කියන්නේ මෙතන පොකුණු දෙකක් එකිනෙකට සම්බන්ධ කරලා ඒකට බද්ධ කරලා හදලා තිනවා. මේකට යාබදව තවත් පොකුණක් නිර්මාණය කරලා තිනවා. ඉතින් ඒ පොකුණට අරන් ගිහිල්ලා තින්නේ අර පළවෙනි පොකුණෙන් පිරෙන වතුර දෙවෙනි පොකුණට අරගෙන ඇවිල්ලා දෙවෙනි පොකුණෙන් පිරෙන වතුර එහා පැත්තේ තියෙන තුන්වෙනි පොකුණට අරන් ගිහිල්ලා තිනවා. ඉතින් ඒ අරන් යන්න පාවිච්චි කරපු ස්ථානය තමයි මේ තියෙන්නේ. ඉතින් සමහර විට මේක ජල ක්‍රීඩා කරද්දී පනින්න වගේ පාවිච්චි කරන්න ඇති. එහෙම නිර්මාණය කරන්න ඇති කියලා හිතන්න පුළුවන් සාධකයක් මෙතන තියෙනවා. ඉතින් ඒ වගේම මේ හරින් ඒ වතුර ගලාගෙන ගලාගෙන යන හදපු ඒ ක්‍රමවේදයක් මෙතන තියෙනවා. එතකොට මෙතනින් පිරලා අතිරික්ත වතුර ටික මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් මේ විදිහට අර පොකුන්ට හිමීට ගලාගෙන යන්න තමයි හදලා තින්නේ. ඒට අමතරව මේක සමහර විට තවත් විදිහකින් සමහර විට ජල ක්‍රීඩා කරද්දී පාවිච්චි කරන්න ඇති. ඒ වගේම ඒ රෙදි වගේ දේවල් හොදන්න සමහර විට පාවිච්චි කරන්න ඇති. එහෙම කියලාත් හිතන්න පුළුවන්. ඉතින් මේ ඊට අමතරව තමයි අර විදිහට වතුර ගලාගෙන යන්න හදලා තින්නේ. හැබැයි මේ හැම පොකුණකටම යන වතුර කිසියම් ආකාරයකින් ෆිල්ටර් වෙලා තමයි. මොකද මේ වතුර ගිහිල්ලා එකපාරම මේ අර යටම තියෙන වතුර නෙමෙයි උඩට අර තියෙන රොඩු ඒ වගේ දේවල් යටට තැම්පත් වුණාට පස්සේ උඩ තියෙන පිරිසිදු වතුර ටික තමයි මේ විදිහට ගලාගෙන යන්න හදලා තියෙන්නේ. ඉතින් අර වැවෙන් එන වතුරත් එක දිගටම එකපාරම මේ ප්‍රධාන පොකුණට එන්නේ නැහැ. ප්‍රධාන පොකුණට එන්නේ අර පොකුණට වැටලා එතනින් පස්සේ එතනින් යම්කිසි පෙරීමක් වෙලා ෆිල්ටර් වෙලා තමයි දෙවෙනි පොකුණට එන්නේ. එතකොට මෙතනින් පාවිච්චි කරන වතුරත් මෙතනින් පාවිච්චි කරාට පස්සේ තුන්වෙනි පොකුණට යන්නේ යම්කිසි ෆිල්ටර් වීමකින් එහෙමත් නැත්නම් පෙරීමකින්. මේ පොකුණේ තාක්ෂණය ගැන කතා කරද්දී මේ ස්ථානයත් හරිම වැදගත් ස්ථානයක්. මොකද මේ පොකුණට පිරෙන වතුර එතකොට පල්ලෙහා තියෙන අපජලය ගලාගෙන යන්න තමයි මේ ස්ථානයේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් මේ ගලාගෙන යන වතුර කෙලින්ම යන්නේ එහා පැත්තේ තියෙනවා ඇලක්. අන්න ඒ ඇල මාර්ගයට තමයි මේ වතුර ටික යන්නේ. ඉතින් ඒ ඇල මාර්ගයට යන වතුර මෙතනින් පාවිච්චි කරන වතුර ඒ ඇල මාර්ගයට යන්නේ පෙරීමක් වෙලා. ඒ කියන්නේ මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ තව තැනකට වැටිලා එහෙම ක්‍රමානුකූලව කාණු කීපයකින් ගිහිල්ලා ඒක යම්කිසි ජල පිරිපහදුවක් වෙලා තමයි ඒ ඇල මාර්ගයට යන්නේ. ඉතින් ඒ ඇල මාර්ගයට ඒ පිරිපහදු වෙලා යන ජලය තමයි පාවිච්චි කරලා තියෙන්නේ අලි ඇතුන් නාවන්න, ඒ වගේම සාමාන්‍යයෙන් ඒ වගේ කටයුතු වලට සහ වගා කටයුතු වලට යොදා ගන්න. එතනිනුත් ෆිල්ටර් වෙලා වතුර ගිහිල්ලා තමයි ගොවිතැන් කටයුතු වලට යොදාගෙන තින්නේ. ඉතින් ඒ විදිහට තමයි මේක ක්‍රමානුකූලව මේ ජලය පිරිපහදු කිරීමකින් අනතුරුව කියන්නේ රීසයිකලින් කියන එක හොඳට පාවිච්චි කරලා මේ ජල කළමනාකරණකින් යුතුව මේ ස්ථානයේ මේ වගා කටයුතු වලට සහ ස්ථානයේ කටයුතු වලට රාජකීයයන් සහ අලියතුන් සියලුම දෙනාට මේ වතුර බිඳුවක්වත් අපත යන්නේ නැති වෙන්න පාවිච්චි කරලා තියෙන ආකාරය තමයි ඒ කියන්නේ ඒ ක්‍රමවේදය හරහා අපිට දැක් ගන්නට ලැබෙන්නේ. අනිත් කාරණාව තමයි මේ පොකුණේ බිම නිර්මාණය කරලා තියෙන විදිහ. මේ බිම ගල් තමයි අතුරලා තියෙන්නේ. ඉතින් මම අර කලින් කිව්වා වගේ මේ ගල් එකිනෙකට එකක් සම්බන්ධ කරලා තියෙන්නේ සිමෙන්ති යොදාගෙන නෙමෙයි. මේ ගල් සම්පූර්ණම කැටයමකින් සම්පූර්ණ එකට එක බද්ධ වෙන්න නිර්මාණය කරලා තියෙනවා. කොයිතරම් ඒ ගල් එකට එකක් බද්ධ වෙලා තියෙනවද කියනවනම් මේ ගල් අතරින් වතුර ගලාගෙන යන්නේ නැති වෙන්න, බාහිරට ගලාගෙන යන්නේ නැති වෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ පොකුණේ ගල් වලින් ආදමත් කියන්නේ බිමත් නිර්මාණය කරලා සම්පූර්ණම වටපිටාවක් නිර්මාණය කරලා මේ පොකුණ නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන මේ පොකුණේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේ කැටයම් ටික. ඉතින් මේ බලන්න මේ මෙතන තියෙන්නේ අලිංගි රූප කැටයම් කරලා තියෙන්නේ. ඉතින් මෙතන වගේම එහා පැත්තේ මේ වගේම මෙහා සමාන කැටයමක් කරලා තියෙනවා. ඉතින් මෙතනත් අර කිව්වා වගේම කුටියක් තියෙනවා. ඔබට මෙතනත් පේනවා ඇති. මෙතනත් අර වගේම කුටියක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක තනිකරම ශෛලී මේ ගලත් මේ පිහිටි ගලක් සිදුරු කරලා හදලා තියෙන්නේ මේක. ඉතින් මේ පොකුණ ගත්තත්
අර විදිහටම තමයි ගල් වලින් නිර්මාණය කරලා තින්නේ. ඉතින් මේ පොකුණේ අතිරික්ත ජලය මෙන්න මේ වගේ මේ පොකුණ ප්‍රධාන පොකුණ තියෙනවා. මේ ප්‍රධාන පොකුණේ මේ පොකුණට තියෙන වතුර මේ වගේ කානුවක් වගේ මේ ස්ථානේ මම මේ ඉන්න ස්ථානේ නිර්මාණය කරලා තියෙනවා. එතනින් අතිරික්ත ජලය අර එහා පැත්තේ තියෙන ඇල මාර්ගයක ඒක නම් පස් වලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ ඇල මාර්ගයට ගිහිල්ලා තියෙනවා. අර මං කිව්ව පොකුණෙන් කිව්වනේ තවත් කානුවක් වගේ ස්ථානයකට ජලය ගලාගෙන යන්නේ කියලා. ඉතින් මේ උසට තිබුණාට මේ පොකුණේ බැමි මේ ස්ථානේ මෙතනින් එහාට මේ පොළොව මට්ටමේ තියෙන මේ පොළොව මට්ටමින් එහාට වතුර පිරීලා නැහැ. එතකොට අතරින් එන අතිරික්ත ජලය පිරෙනවා මෙතෙන්ට. හරිද? වැඩි වතුර අර පීඩනයත් එක්ක මෙතෙන්ට පිරෙනවා. එතකොට මෙතනින් තමයි ආයි ෆිල්ටර් වෙලා අර මං කිව්වා ඇල මාර්ගයට ඒ පීටිකාවේ මෙන්න මේ වගේ රවුමක් ඔබට පේනවා ඇති. ඉතින් මේ රවුම දැනට අක්‍රීය මට්ටමේ තියෙන්නේ. පස් වැහිලා. ඉතින් නමුත් මේ රවුමෙන් තමයි අර මෙතනින් පිරෙන වතුර ටික බාහිරට ගලාගෙන යන්න හදලා තියෙන්නේ. මෙතනින් ගිහිල්ලා මෙතනින් ආයි වතුර ආයිත් පෙරිලා තමයි අර මං කිව්වේ අලිය තුනාවන්න පාවිච්චි කරන ඇල මාර්ගයට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න මෙතනින් පෙරෙන වතුර තමයි ආයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මේ පොකුණු දෙකේ පිවිසුම් මාර්ගය ගත්තාම මේ වගේ ස්ථානයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ස්ථානෙත් මේ මුරගල් වගේ මේ නිර්මාණය කරලා තියෙනවා. මේක තනිකරම කළු ගලෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අර කළු දිය පොකුණු දැක්කා වගේ කැටයම් රහිත මුරගල් තමයි අපිට දැක ගන්නට ලැබෙන්නේ. රන්වස්ලු වෙන පරිශ්‍රයේ තියෙන තවත් වැදගත් ස්ථානයක් තමයි මෙන්න මේ ගොඩනැගිල්ල. ඉතින් මේ ගොඩනැගිල්ල සමහර විට මාලිගාවක් වෙන්න පුළුවන්. මේ ගොඩනැගිල්ලේ විශේෂයෙන්ම ද්වාර දෙකක් තිබුණ සලකුණු තියෙනවා. ඒ වගේම තමයි පොකුණට යාබදව අඩි 2-3ක් ළඟින් තමයි මේ ගොඩනැගිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ ගොඩනැගිල්ල පාවිච්චි කරන කට්ටියට සාමාන්‍යයෙන් අපි හෝටලයක ඉඳලා ස්විමින් pool එකට යන්නේ. අන්න ඒ වගේ විදිහේ නිර්මාණයක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ගොඩනැගිල්ලේ ඉඳලා මේ පොකුණට කෙලින්ම අඩි 2-3ක් යද්දි පොකුණ තමයි පේන්නේ. ඉතින් එතකොට පොකුණට යන්න පුළුවන්. ඒ වගේම ස්නානය කරනවා නම් ස්නානය කරලා ඊට පස්සේ කෙලින්ම මේ ගොඩනැගිල්ලට එන්න පුළුවන්. මේ ගොඩනැගිල්ලත් ශෛලමය නටමුන් රාශියක් සහිත විශේෂිත වූ ගොඩනැගිල්ලක් කියන ලක්ෂණ මේ ගොඩනැගිල්ලේ තියෙන මේ නෂ්ටාවශේෂ වලින් අපිට පේනවා. විශේෂයෙන්ම මේ තියෙන කැටයම් සහ මේ ගොඩනැගිල්ලේ ගල් වලට යොදලා තියෙන ඒ කැටයම් අනුව ඒ බව සනාථ කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේ තියෙන්නේ මේ ගල් වලින් යොදපු පවුරක්. එහෙමත් නැත්නම් තාප්පයක්. එතකොට මේ පොකුණු සහ මේ පොකුණු වගේම මේ ගොඩනැගිල්ල සම්පූර්ණම පවුරකින් ආවරණය කරලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් එතකොට මේ පවුර මේ පොකුණු දෙකත් මේ ගොඩනැගිල්ලත් මේ පවුරෙන් ආවරණය කරලා තිබුණා. එහෙමනම් රන්මසු වෙන පරිශ්‍රයෙන් මට ඔබෙන් සමුගෙන යන්න අවසරයි. මොකද රන්මසු වෙන පරිශ්‍රයේ තියෙන වැදගත් ඔබට පෙන්විය යුතු සහ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් මට හැකි පුළුවන් ආකාරයෙන් විග්‍රහයක් කරා. මොකද මෙතනදී මට තියෙන කාල වේලාවක් සීමිතයි. ඒ නිසා මට ඇත්තටම සමහර කරුණු මග ඇරුණා. හැබැයි මේකේ කතා කරනවා නම් දවසක් කතා කරන්න තරම් කරුණු තියෙනවා, තාක්ෂණික කරුණු තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ එන්න, ඔබ සියුම්ව නිරීක්ෂණය කරන්න. ඔබට පුළුවන් නම් ඔබ මේ වීඩියෝ එකේ මට කියවුනේ නැති යම් කිසි කරුණක් තියෙනවා නම් එහෙමත් නැත්නම් මට මං කියපු කරුණක වැරදි කරුණක් නිවැරදි කරන්න කියනවා. ඔබ අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. මොකද මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු මම දන්නේ නැහැ. මම මේ හැම දෙයක්ම දැනගෙන නෙමෙයි. හැබැයි මේක සමාජගත කිරීම වැදගත් නිසා තමයි මම මේ විදිහට ඔබත් එක්ක මේ කරුණු බෙදාගන්නේ. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ පිළිබඳව ඔබට දෙන්න අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මම ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මම මේ හදන කන්ටෙන්ට් වලට ඔබලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. හේතුව තමයි මම මේ කරන හැම කන්ටෙන්ට් එකකටම ඔබ දෙන වටිනාකම තමයි ඔබේ subscribe එක. ඒ වගේම තමයි ඔබේ දෙන හැම subscribe එකකටම මම වටිනාකමක් දෙනවා. මම මේ වගේ හරවත් කන්ටෙන්ට් ඔබ වෙනුවෙන් නිර්මාණය කරනවා. ඉතින් අදට එහෙනම් මේ රන්මසු වෙන පරිශ්‍රයෙන් සමුගෙන යන්න අවසරයි. ඔබට ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.